ඇග්‍රිකල්චර් සත්ව ෆාම් කැටගරි වීසා. රස්සාව එපා වෙලා පඹේ කඩලා තියලා මහරය පැනලා ගියා. මෙවැනි තීරණ වලට ඉක්මන් වෙන්න එපා. වැඩ කරන්නේ නැතුව ගහයට ඉඳගෙන ඉන්න මොකද බලන්න බොසවත්තට ආවා. මුදල් අරගෙන පැනලා ගියා කියලා පොලිසියට බොසා පැමිණිල්ලක් දැම්මා. පැනලා ගිය කෙනාට සදාටම වීසා නැතුව නීතියට බය සැඟලෙන්න සිද්ධ වුණා. මෙවැනි දේ යුරෝපයේ ඉතා බහුලයි. වටේම කවුරුත්ම නැහැ. සමහර වෙලාවට එක කැමරාවක් විතරයි තියෙන්නේ. ඉන්න තැන වාහනයක් කැම බීම හිටන් දෙනවා. සමහර තැන්වල ආරක්ෂාවට බල්ල දෙතුන් දෙනෙකුත් දෙනවා. ඇත්තටම සත්ත්ව ෆාම් හා ඇග්‍රිකල්චර් කැටගරි හරිම අමාරුයි. අද සීත කාලේටත් සතුන්ට කැම දාන්න ඕනි, වැඩ කරන්න ඕනි, නිවාඩු නැහැ. 2026 අවුරුද්දට 1,90,000ක් පමණ වැටුප ලැබෙනවා. සයිප්‍රසී වීසා කාලේ මාස 6ක් අවසානයේදී අපට නීතිමය අවසර තියෙනවා ඕනම රැකියාවකින් නිදහස් වීමේ බලපත්‍රයක් ගැනීමට. තමන්ගේ වාරය එනතුරු අභියෝග වලට මුහුණ දෙන්න. ඉවසීමෙන් රැඳී සිටින්න. හදිසි තීරණ ගැනීම නිදහස නෙමෙයි. නැවතත් අපි මේ අයුරින්ම හමු වෙමු.